අයිබෝන් මම දැන් මේ ඉන්නේ චීනී යාඩියා කම්පැනි එකේ පරිපාලන සංකීර්ණය. මේ තමයි මාකටින් ඔෆිස් එක, ඒ වගේම ට්‍රේනින් සෙන්ටර් ඇතුළු අනිකුත් සියලුම පරිපාලන කටයුතු වර්ල්ඩ් වයිඩ් පරිපාලන කටයුතු සිද්ධ වෙන්නේ මේ ඒරියා එකේ. ඉතින් ඒ නිසා මේ පරිපාලන සංකීර්ණය තාමත් සුවිශාලයි. පරිපාලන සංකීර්ණයට ඇතුළු වුණාට පස්සේ ඒ ඉදිරිපස තමයි මම මේ ඉන්නේ. මේ ඉදිරිපස ලොබි එක ඒරියා එක තමයි මේ දකින්නේ. මේකට ආවට පස්සේ අපිට ඉස්සෙල්ලාම දකින්න දේ තමයි විශාල වූ යතුරුපැදි සංඛ්‍යාවක් ප්‍රදර්ශනයට තියලා තියෙනවා. ඒ වගේම පිළිගැනීමේ නිලධාරිනිය ඉන්නවා. ඒට පිටුපසින් ලෝක සිතියම තියෙනවා. මේ ලෝක සිතියම තුල අන්තර්ගත වෙලා තියෙනවා චීනයේ යාඩියා කියන බ්‍රෑන්ඩ් එක රටවල් කොච්චරක ප්‍රචලිත වෙලා තියෙනවද කියලා. ඒ සියල්ලම මේ පරිපාලන සංකීර්ණයට ඇතුල් වෙන තැනදීම අපිට යම්කිසි අවබෝධයක් ලබා ගන්න තියෙනවා. ඉතින් ඒ අවබෝධයත් එක්ක තමයි මේ පරිපාලන සංකීර්ණයේ ඇතුළත වෙන දේවල් පිළිබඳව අපිට බලන්න සිද්ධ වෙන්නේ. මෙතන තමයි ග්ලෝබල් CEO ලා ඒ ඔක්කොම මෙතන තමයි මේ ඉන්නේ. අර මේන් ඔෆිස් එක විදිහට මේකේ ට්‍රේනින් සෙට් එකක් තියෙනවා. ඊළඟට කන්ෆරන්ස් හෝල් ඒ වගේ තියෙනවා. ඊළඟට ඉන්ටර්නැෂනල් බිස්නස් එකේ හබ් එක මෙතන තමයි මේන්ලි තියෙන්නේ. අපි මේ ඇවිල්ලා ඉන්නේ විශේෂ වූ තැනකට. මෙතන තමයි යාඩියා බයිසිකල් වල බැටරි එක කොහොමද කියලා බලන්න. අපි දන්නවා යාඩියා බයිසිකලේ ග්‍රැෆීන් බැටරි එක තියෙනවා. ඊටමත් ටෙක්නොලොජිකල් වශයෙන් ඊටමත් ඉදිරියට ගිය බයිසිකලයක්. ඒත් සමග මෙයාලගේ ලිතියම් අයන් වර්ෂන් එකේ බැටරි එකක් තියෙනවා. සෝඩියම් බැටරි එකක්. මේ තියෙන්නේ සෝඩියම් බැටරි එක. එතකොට මේ සෝඩියම් බැටරි එකේ තියෙන විශේෂත්වය තමයි මේ තියෙන සෙල් එක මැනුෆැක්චර් කරලා තියෙන්නේ සෝඩියම් වලින්. එතකොට මේ සෝඩියම් වලින් මැනුෆැක්චර් කරපුවාම මේ සෝඩියම් බැටරි එකේ තියෙන ලොකුම වාසියක් තමයි මේක එක්ස්ප්ලෝසිව් වෙන්නේ නැහැ. ඉතින් මේ සෝඩියම් බැටරි එකට මේ කට්ටියට පේටන්ට් බලපත්‍රය තියෙනවා. ඊළඟට තව කාරණයක් තියෙනවා මේ බැටරි සම්බන්ධයෙන් කියන්න. ඔබට පෙන්වන්න පුළුවන් මට මේ තියෙන ෆැක්ටරි එක. මේ තියෙන බැටරි නිෂ්පාදනය කරන ෆැක්ටරි එක යාඩියා සමාගමේ මේ ෆැක්ටරි එකේ සාමාන්‍ය බැටරි එක සම්බන්ධව වැඩ කරන R&D ඩිවිෂන් එකේ ඉන්ජිනියර්ස්ලා 800කට වඩා ඉන්නවා. මේ තියෙන ෆැක්ටරි එකේ ඊට අමතරව තව විශේෂ දෙයක් තමයි අපි කලින් කතා කරා වගේම මේ යාඩියා සමාගම තමන්ට අවශ්‍ය බැටරි තමන්ම තමයි නිෂ්පාදනය කරන්නේ. මේ වෙනකොට මේ කට්ටිය සතුව තියෙනවා පේටන්ට් බැටරි වලට විතරක් පේටන්ට් 1000කට ආසන්න සංඛ්‍යාවක්.